සුළු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ ප්‍රීමියම් තියටර් එකට. ඔන්න අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ තවත් සුපිරිම ඩොකියුමන්ටරි මූවි එකක්. මේකෙදී ඔයාලට අපි හැමෝටම හීනයක් වෙච්ච අපි හැමෝම ආදරය කරන හයිපර්කාස් ලෝකෙට ආපු විදිය පෙන්නනවා. ඒ වගේම මේක ඩොකියුමන්ටරි මූවි එකක් නිසා සාමාන්‍ය මූවිස් වල කතාව ගලාගෙන යන විදියට නෙමෙයි මේ වගේ කතාව ගලාගෙන යන්නේ. ඒ වගේම මේකෙදී අපිට ප්‍රධාන වශයෙන්ම කොනිසෙග්, මැක්ලරන්, පෝෂේ, ෆෙරාරි, බුගාටි වලින් ප්‍රොඩියුස් කරපු හයිපර්කාස් වල විස්තර ඒ වගේම ඒ කාස තුල හැංගිලා තියෙන ඩිසයින් එක අපිට පෙන්නනවා. අනෙක් පැත්තෙන් සුපුරුදු පරිදි මම මේ කාසල විස්තර ඔයාලට ලස්සනට කියලා දෙනවා. අනෙක් කාරණාව තමයි මේ ඩොකියුමන්ටරි මූවි එකට සිංහල සබ්ටයිටල්ස් කොහෙන්වත් හොයාගන්න තිබ්බේ නැහැ. ඒක හින්දා මම මේක තනියෙන් තේරුම් අරන් තමයි මගේ තියටර් එකේ ඉන්න කාර්පිසෝ වෙනුවෙන් මේ අරන් ඉන්නේ. ඒක හින්දා අන්තිම තප්පර වෙනකම් මේක බලන්නයි කියලා මම ඔයාලට මතක් කරනවා. එහෙනම් තාමත් මගේ තියටර් එකේ පර්මනන්ට් සීට්ස් එකක් බුක් කරගත්තේ නැති කට්ටිය සීට්ස් බුක් කරගන්න channel එකත් subscribe කරන ගමන් set වෙන්න අද මූවි එකට. ICT 2028 A-level නාවක සිසුන් දැන් බදවාගෙන ISM නුගේගොඩ සිකැන්ඩ්‍රෝ දෙහිවල සිප්සර රත්මලාන එඩෙව්මා මොරටුව විස්පාත් මහරගම ලංකාවටම ඔන්ලයින්. කතාව පටන් ගන්නකොටම කතුවරයා අපෙන් අහනවා ඇත්තටම හයිපර්කාර් එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලත් තප්පර කීපයක් මේ වීඩියෝ එක පෝස් කරලා හිතලා බලන්න මොකද්ද හයිපර්කාර් එකක් කියන්නේ කියලා. මෙතනදී ලෝකයේ ඉන්න විවිධ මෝටර් ස්පෝර්ට් ජර්නලිස්ට්ලා හයිපර්කාර් එක ගැන තමන්ගේ නිර්වචන ෆිලොසොෆි එක ඉදිරිපත් කරනවා. මම මෙතනදී ඇත්තටම මෙයාලගේ නිර්වචනවල තියෙන කෝ මීනින් එක ඔයාලට කියන්නම්. ඇත්තටම මිනිස්සු හයිපර්කාර් කියන concept එක ගෙනල්ලා ඒකෙන් බලාපොරොත්තු වුණේ ඔටෝමොබයිල් ෆීල්ඩ් එකේ ඇතුලේ තමන්ගේ සීමා අතික්‍රමණය කරලා ගවේෂණය කරලා තමන්ගේම නිර්මාණ කරන්න. ඒක වේගය වෙන්න පුළුවන්, තාක්ෂණය වෙන්න පුළුවන්, ඩිසයින් වෙන්න පුළුවන්, නැත්නම් ලක්ෂරි වෙන්න පුළුවන්. කොහොම නමුත් මේ දේවල් ලෝකෙට එළි දැක්වීමත් එක්ක ඔටෝමොබයිල් ලෝකේ පෙරලි කරන්න වගේම අලුත් දේවල් දෙන්න මේ හයිපර්කාර්ස් වලට පුළුවන් වුණා. සරලවම කිව්වොත් හයිපර්කාර්ස් කියන්නේ ඔටෝමොබයිල් ලෝකයේ සීතල යුද්ධයක් ඇති කරපු අනාගතයේ වර්තමානයට යා කරපු ප්ලැට්ෆෝම් එක. ඒක නිසා මේ වාහනවලට අධික මිලක් වගේම ලෝකයේ සිය ගණනක් වෙච්ච මිනිසුන්ට විතරක් අෆෝඩ් කරන්න පුළුවන් තත්ත්වයක් ලැබිලා තියෙනවා. මේ කතාව කියන්නේ මම නෙවෙයි. කොනිසෙග් එකේ ෆවුන්ඩර් ක්‍රිස්ටියන් වොන් කොනිසෙග්. ඒ වගේම අද කතාවේ ප්‍රධාන කතානායකයා විදියට තව ඉන්නවා ෆෙරාරි, පෝෂ් වගේම මක්ලරන්. මේ අතර ලෝකයක් පිස්සු වට්ටපු තවත් ලෙජෙන්ඩරි මිනිස්සෙක් ලෝකෙට තවත් සුපිරිම හයිපර්කාර් එකක් දෙන්න සැලසුම් කරනවා. මෙයා ඉතින් වෙන කවුරුත් නෙවෙයි. ක්‍රිස්ටියන් වොන් කොනිසෙග්. ඒ කියන්නේ කොනිසෙග් කියන බ්‍රෑන්ඩ් එකේ ෆවුන්ඩර්. ඉතින් මෙයා අවුරුදු 5 ඉඳන් ඇතිවෙච්ච ආසාව නිසා තමයි මේ කාස් ඩිසයින් කරන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් අද වෙද්දී මෙතෙන්ට ඇවිල්ලා තින්නේ ඒ උත්සාහයන් වල ප්‍රතිඵලයක් විදිහට. ඒ වගේම මේකට එයාගේ වයිෆ් පවා සපෝට් කරනවා. මෙයා තමයි කොනිසෙග් කම්පැනි එකේ COO. ඉතින් මෙයාලා මෙතනදී හයිපර්කාර්ස් ලෝකේ පෙරලියක් කරපු කොනිසෙග් 121 එක ඩිසයින් කරන්න පටන් ගන්නවා. ඇත්තටම මේ කාර් එක තමයි ලෝකේ පළවෙනි පාර්ට් මෙගාවොට් එකක පවර් එකක් ඩිලිවර් කරපු කාර් එක. ඒ කියන්නේ හරියටම හෝස් පවර් 1341ක්. ඒ වගේම මේ වාහනේ බරත් කිලෝග්‍රෑම් 1341ක්. ඒ කියන්නේ වාහනේ හැම කිලෝග්‍රෑම් එකකින්ම එක හෝස් පවර් එකක් රිප්‍රසන්ට් වෙනවා. ඒ කියන්නේ පවර් ටු වේට් රේෂියෝ එක 1:1. ඒක නිසා තමයි මේකට 1:1 කියන්නේ. ඉතින් හිතන්නකෝ මේකට හරියන එන්ජින් එක ඩිසයින් කරන්න කොහොම අභියෝගයක්ද කියලා. ඒ වගේම මේ වාහනේ චැසි එකේ ඉඳන් ෆුලි කාබන් ෆයිබර්. ඉතින් මේ කාලේ වෙද්දී මෙයාලට මේ වාහනේට අවශ්‍ය ෆෝජ් කාබන් ඕපන් මාකට් එකේ හොයාගන්න තිබිලා නැති හින්දා මෙයාලා විසින්ම රිසර්ච් එකක් කළා මාකට් එකේ තිබිලා නැති කාබන් මෙයාලා විසින්ම ඩෙවලොප් කරලා ඩිසයින් කරලා තිනවා. කතාව ඊට පස්සේ අපිට Ferrari F40 එක පෙන්නනවා. මේක තමයි Ferrariලාගේ F1 legacy එක ස්ට්‍රීට් ලීගල් විදිහට පාරට අරන් ආපු 90s වල ලෙජන්ඩ් එක. වාහනේ ස්පෙක් ෂීට් එක මම දාන්නම්. ඇත්තටම මේ වාහනේ නිසා තමයි Ferrariලා හයිපර්කාර්ස් පවා හදන්න පෙළඹුණේ. ඉතින් අපි කවුරුත් දන්න Ferrari එක එළියට එන්නේ මේ F40 එකෙන් ඉන්ස්පයර් වෙලා. කතාව ඊට පස්සේ අපිට පෙන්වන්නේ කාලවස්ලවම් පිස්සුවෙනුත් පිස්සු වට්ටපු ලෝකයේ වේගවත්ම ප්‍රොඩක්ෂන් මැෂින් එක විදියට දශක ගණනාවක් ඩොමිනේට් කරපු ෆ්‍රාන්ස් ඉංජිනේරින් මාස්ටර්පීස් එක. ඒක තමයි බුගාටි වේරොන් සුපර් ස්පෝර්ට්. මෙයා තමයි ලෝකයේ පළවෙනි පාට පැයට 250 පන්නපු කාර් එක විදියට අදටත් රෙකෝඩ් තියන් ඉන්නේ. ඒ වගේම පවර්, ප්‍රෙස්ටිජ්, ඩිසයින්, ස්පීඩ් ඇන්ඩ් ලක්ෂරි කියන මේ හැම පැත්තක්ම තනි මිනිස්සෙක්ට දෙන්න පුළුවන් එකම කාර් එක උනේත් මෙයා තමයි. කතාව ඊට පස්සේ අපිට පෙන්නනවා ස්වීඩන් වල තියෙන පරණ එයාෆෝස් බේස් එකක්. මෙතන තමයි ඇත්තටම කොයිනිසෙක් වල මේන් ෆැක්ටරි එක තියෙන්නේ. මෙයාලා ස්ටැබ්ලිෂ් කරලා තියෙන්නේ මේක මෙතන තමයි. ඉතින් මේක නිසාම මෙයාලට මේ කාස් ටෙස්ට් කරලා බලන්න chance එක අනිත් ප්‍රොඩක්ෂන් බෑන්ඩ් වලට වඩා ලේසි වෙලා තියෙනවා. මොකද මෙයාලට මේ බේස් එකේ තියෙන රන්වේස් අදටත් යූස් කරන්න පුළුවන් හින්දා. කතාව ඊට පස්සේ අපිව එක්කයි යන්නේ පෝෂලා ගාවට. මෙතනදී තමයි අපිට ලෝකේ පෙරලියක් කරපු Porsche 918 එක බලා ගන්න හම්බ වෙන්නේ.
මේකෙන් ලෝකෙටම කාස් තියෙන්නේ 918යි. ඒ වගේම ලෝකේ පළවෙනි පාට හෝස් පවර් 880ක් එක්ක ප්ලගින් හයිබ්‍රිඩ් ටෙක්නොලොජි එක රේස් මැෂින් එකකට යූස් කරපු පළවෙනි හයිපර් කාර් එක වෙන්නේ Porsche. ඉතින් මේක ඔටෝමොබයිල් ලෝකේ පෙරලියක් කරපු ලොකු හැරමු ලක්ෂයක් වුණා. ඒ වගේම මේ වාහනේ POV drive feeling එකත් next level. අනිත් විශේෂම දේ තමයි මේ කාර් එක ඩිසයින් කරපු ඩිසයිනර් මේ ප්‍රොජෙක්ට් එක අවුරුදු 4ක් ඇතුළත සීලම ටෙස්ට් එක අවසන් කරලා කම්ප්ලීට් කරලා කාර් එක ලෝකෙට ඉන්ට්‍රොඩියුස් කරලා දීපු එක. කතාව ඊට පස්සේ එකයි යනවා ඩුබායි වල යෂ් මැරීනා ට්‍රැක් එකට. මෙතනදී අපිට බලා ගන්න පුළුවන් හයිපර් කාර් ලෝකයේ ස්ලීක්ම ඩිසයින් එකට උරුමකම් කියන රෝඩ් ඩ්‍රිවන් ස්පේස්ෂිප් එකක් වෙච්ච McLaren P1 එක. මෙයත් ලෝකයේ පළවෙනි පාට ඉලෙක්ට්‍රික් මෝටර්ස් වල පවර් එක වගේම 0 ලැක් ටර්බෝ සෙටප් එකක් ලෝකෙට අරන් ආපු McLaren ගේ F1 legacy එක පාරේදී රිප්‍රසන්ට් කරපු අයිකන් එක වුණා. ඒ වගේම මම ආසම කරපු දේ තමයි මේ වාහනේ ඩ්‍රයිව් කරලා දෙන ටර්බෝ ස්පූලින් එක. ඒක නම් ඇත්තටම ඔයාලත් අහන්නම ඕනි ඈ. මොකද සිරාටම පිස්සුවක්. ඒ වගේම මෙයාලා මේ වාහනේ සක්සසර් විදිහට McLaren P1 GTR කියන track forces McLaren එක පවා එලි දක්වනවා. මේකේ විශේෂත්වය තමයි මේ වාහනේ track එකට දැම්මාම 50mm low down වෙනවා. ඒ වගේම මේකේ තියෙන active aero wing එක 300mm up එකට තෙරපෙනවා. ඒකත් එක්ක මෙයාට track එකේදී perform කරන්න හරිම ලේසියි. කතාව එහෙමම අපිව එක්කයි යනවා පෘථිවියේ තියෙන භයානකම ධාවන පතේ වෙච්ච Nürburgring Nordschleife track එකට. මෙතනදී මේ හයිපර් කාර්ස් වල මේ මැනුෆැක්චරර්ස්ලාට ඕනි වෙනවා කාගේ හයිපර් කාර් එකද හොඳම කාර් එක කියලා ටෙස්ට් කරලා ලෝකෙට ඔප්පු කරන්න. විශේෂයෙන්ම McLaren වගේම Porsche අතර මේකට තියුණු තරඟයක් තිබ්බා. ඉතින් මෙයාලා කිලෝමීටර් 22ක් දිග ඒ වගේම කර්ව්ස් 144ක් තියෙන මේ කාර් එකේ හැම දෙයක්ම පරීක්ෂාවට ලක් වෙන Nürburgring වල එයාලගේ හයිපර් කාර්ස් ටෙස්ට් කරන්න පටන් ගත්තා. මෙතනදී Porsche සමත් වෙනවා විනාඩි 6 තප්පර 37කින් මෙයාලගේ රෙකෝඩ් එක තියලා දිනන්න. අනෙක් පැත්තෙන් අපිට පෙන්නනවා Gran Turismo, Xbox 360, Forza Horizon වගේ ගේමින් ප්ලැට්ෆෝම් හරහා මේ හයිපර් කාර්ස් කරලියට ඇවිල්ලා මේවා සාමාන්‍ය මිනිස්සු අතරත් පිස්සුවක් වගේ ජනප්‍රිය වෙන්න පටන් ගන්නවා. අනෙක් පැත්තෙන් අපේ ක්‍රිස්ටියන් වොන් කොනිසෙක් කොහොමාරි ඉක්මනටම අති සාර්ථක විදියට කොනිසෙක් 1-1 එකේ වැඩ ටික ඉවර කළා ජිනීවා මෝටර් ෂෝ එකේදී ලොන්ච් කරනවා. කතාව ඊට පස්සේ අපිට පෙන්නනවා Ferrari එක. මෙයා තමයි Ferrari F40 එකට පස්සේ Ferrariලාගේ F1 ටෙක්නොලොජි එක ලෝකෙට අරන් ආපු හයිපර් කාර් මැෂින් එක උනේ. සම්පූර්ණයෙන්ම හෝස් පවර් 940ක පවර් එකක් රියර් වීල්ස් වලට දෙන්නත් මෙයාට පුළුවන්. ඒ වගේම හිතා ගන්න බැරි ටෝක් එකක් එක තමයි මේ පවර් එක දෙන්නේ. කතාව ඊට පස්සේ අපිව එක්ක යන්නේ Horacio Pagani ගාවට. නම ඇහුවාම ඉතින් හිතා ගන්න පුළුවන් වාහනේ මොකක්ද කියලා. ඉතින් මෙතනදී Horacio Pagani තමයි පළවෙනි පාට කාබන් ෆයිබර් Lamborghini වලට දාමුයි කියලා කිව්වේ. ඒත් එයාව Lamborghini රිජෙක්ට් කරපු නිසා තමයි එයාගේම ඩිසයිනින් ලෙගසි එක ලෝකෙට පෙන්වන්න Pagani hyper cars ඩිසයින් කළේ. හැබැයි පගානිගේ විෂන් එක ඩිසයින් පර්ෆෙක්ෂන් එකට විතරක් සීමා වෙච්ච නිසා මෙයාලා එයාලගේ වාහන වලට එන්ජින් හදාගත්තේ Mercedesලාට කියලා. ඉතින් අපි හැමෝම දන්න පගානි Huayra, පගානි Sonda R කියන හයිපර් කාර්ස් දෙකේම තියෙන්නේ Mercedesලා ඩිවෙලොප් කරපු ටියුන් කරපු එන්ජින්. කතාව ඊට පස්සේ අපිට පෙන්නනවා ක්‍රිස්ටියන් වොන් කොනිසෙක් එයාගේ කොනිසෙක් 1-1 එක පළවෙනි පාට ටෙස්ට් ඩ්‍රයිව් කරලා ඉවර කරනවා. ඉතින් මේක දකිද්දී මට නම් ෆීල් වෙන්නේ පාරේ පදින්න පුළුවන් රොකට් ෂිප් එකක් විදියට. සිරාටම පිස්සුවක් ඈ. හැබැයි මෙයාලට වැඩේ වරදින්නේ මෙයාලා මේ කායක Nürburgring වල ලැබ් ටෙස්ට් කරද්දී. එතනදී මෙයාලා මේ කායකේ වේගය කන්ට්‍රෝල් කරගන්න බැරුව මේ කායක ඇක්සිඩන්ට් වෙලා මෙයාලගේ පළවෙනි උත්සාහය ෆේල් වෙනවා. ඊට පස්සේ මෙයාලා වෙනත් ඩ්‍රයිවර් කෙනෙක්ව යූස් කරලා වගේම අලුත් ට්‍රැක් එකක ආපහු මේ කායක ටෙස්ට් කරන්න හැදුවත් ස්ට්‍රීට් රෙගියුලේෂන්ස් උල්ලංඝනය කරපු හින්දා මෙයාලා ආපහු ෆේල් වෙනවා. ඒකත් එක්ක කොයිනිසෙක් 1-1 එක ඉතිහාසයේ බිහි වෙච්ච වේගවත්ම ස්ට්‍රීට් ලයින් ප්‍රොඩක්ෂන් කායක විදියට ඉතිහාසයට එකතු වෙලා නවතිනවා. හැබැයි කොනිසෙක් වල ගමන මෙතනින් නැවතුන්නේ නැහැ. අද වෙද්දි තියෙන කොනිසෙක් Yesco, කොනිසෙක් Regera R කියන කාර් බිහි වුණේ මේකේ ප්‍රතිඵලයක් විදියට තමයි. ඒකත් එක්ක මේ සුපිරිම ඩොකියුමන්ටරි මූවි එකත් ඉවර වෙනවා. ඉතින් ඔයාලගේ අදහසත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයාලා කැමතිම හයිපර් කාර් එකත් මෙන්ෂන් කරන් යන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනට මීට් වෙන්න. හැමෝටම සුබ දවසක්.